යාළුවනේ මම අද සලාඩ් එකක් හදනවා. ඔයාලා බලා ගන්න. ඔයාලට මේවා try කරලා බලන්න පුළුවන්. මේ ඇත්තටම මේ ඇවිල්ලා රටවල් වලට ඇවිල්ලා දන්නේ නැති අය ඉන්නවනේ. ඒ අයට මේවා හරි වැදගත් වෙනවා. ඔයාලත් උත්සාහ කරන්න. එතකොට ඔයාලගේ ගෙවල් වල සතුටින් ඉන්න පුළුවන් මේ මිනිස්සුත් එක්ක. මේ බලා ගන්න මම අද හදන සලාඩ් එක මුලින්ම කස් දානවා. මේ කස් මම කපලා තියාගත්තා මට වෙලා යන හින්දා වීඩියෝ එකට මේ කස් දානවා මුලින්ම. ඊට පස්සේ මේ බක්ඩෝනිස් උඩ දැම්මා මම. බක්ඩෝනිස් දානවා. ඊට පස්සේ දානවා මම අල බැදලා තියෙනවා. අල කොටුවට කපලා මේ මොකක් හරි ටවල් එකක දාලා තෙත හින්දගෙන ඒකට ලුණු පොඩ්ඩකුයි මේ මොනවාද නිෂ කියලා තියෙන්නේ පිටි මේක දූර පිටි තමයි මේ ඉරුඟු පිටි ඒකෙන් පොඩ්ඩක් දාලා පොඩ්ඩ පිත්තල හැන්දක් විතර දාලා කලවම් කරලා හොඳට බැද ගන්නවා. එතකොට ටිකක් අර හයියට තියෙනවා. එහෙම දා ගන්නවා ඒකත්. මෙන්න මෙහෙම දාගත්තා. ඊට පස්සේ අම්බටුත් ඒ පිළිවෙලට මම කපලා හදලා බැදලා දාලා තියෙනවා. ඒකත් කොහොම දා ගන්නවා. මම සෝස් එක හදන හැටි හදලා පෙන්නන්නම්. මේකට දාන්න මට සමහර විට බැරි වෙයි. ඒක මොකද මේ කන වෙලාවට මට මේ වීඩියෝ කර ඉන්න අමාරු නිසා මේ තියෙන මේ බෙලුන් දානවා. බෙලුනුත් දාගන්න. බෙලුනුත් මම දාගත්තා. මේ තියෙන්නේ රොටි කපලා කොටුවට ඒ අල වගේම බැදගෙන තියෙනවා. ඒක අවසානයේට දාන්නේ සෝස් එක හදාලා මේක කලවම් කරලා උඩින් තමයි රොටි ටික දාන්නේ. නැත්තම් රොටි අර මේ පෙඟෙනවනේ. එතකොට කන්න අමාරුයිනේ. ඒ නිසා මේකේ ඉතුරු කොටස මගේ සෝස් එක හදලා දාන එක තියෙනවා YouTube එකේ මගේ මට YouTube channel එකක් තියෙනවා. ඒකේ link එක තියෙනවා කමෙන්ට් කරන තැන. ඔයාලා යාළුවනේ බලා ගන්න. බලලා මට මේ සපෝට් එකක් දෙන්න. ඔයාලා කැමති නම් මම හදන කැම බීම බලලා මේ වීඩියෝ බලලා ඉගෙන ගන්න. මට සපෝට් කරන්න, මට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ගොඩක් ස්තුතියි. පින් thank you ආදරේ. මෙන්න මෙහෙමයි මේ සලාදෙට සෝස් එක හදන්නේ යාළුවනේ. මේ දාලා තියෙන්නේ දෙහි ගෙඩියක් මිරිකලා දාලා තියෙනවා මම. මේ රෝප් එකක් සම්පූර්ණ දානවා. මේ රෝප් එක මේ තමයි අර හර්ද කියන්නේ. ඔය තල ඇට එකත් ඔය තල හැට වලින් තමයි එක හදන්නේ මං හිතන්නේ. ඒ හර්ද හැඳි දෙකක් දා ගන්නවා. ඒකට දා ගන්නවා විනාගිරි පොඩ්ඩක් මම. විනාගිරි හැන්දක් දා ගන්නලා ඕගොල්ලෝ ලුණු චූට්ටක් එකතු කරනවා. ලුණු වැඩි දාන්නේ මොකද අපේ ගෙවල් වල ලුණු කන්න කැමති නේ කට්ටිය. ඒ වගේම මේ ලුණු රහ මේ ආපම හරිනේ අරවල වම්බුත් වෙලා යල වෙලා ලුණු තියෙනවානේ. මෙන්න මේක තමයි සෝස් එක යාළුවනේ. මේක සලාඩ් එකට දාලා කලවම් කරලා උඩින් කොබස් එක තමයි දාගන්න තියෙන්නේ. මේක සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා මේ බලන්න. යාළුවනේ මෙන්න රෝප් එකක් මම දාගත්තා. දෙහි ගෙඩියක ඉස්ම දාගත්තා. මේ තියෙන හර්දා කියන එක මේකෙන් මම හැඳි දෙකක් දාගත්තා. මෙන්න මේ හැඳි දෙකක් දාගත්තා. විනාගිරි හැන්දක් දාගත්තා. ලුණු පොඩ්ඩක්. එච්චරයි මේකට මේව වෙන්නේ. ඊට පස්සේ මේක කලවම් කරගන්න තියෙන්නේ. එහෙම තමයි මේ එක වෙන්නේ. මත් කෙලික් කියවස්සනට ඔන්නෝම මේක මික්ස් කරගන්න තියෙන එච්චරයි යාළුවනේ. ඕක තමයි සෝස් එක. මේක මගේ YouTube එකෙන් සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට. මෙන්න මම සලාඩ් එක හදලා සෝස් එක දාලා කුඩු ගාලා මෙන්න මේ උඩින් දාලා තියෙන සලාඩ් එක. මේවා ටික එච්චරයි.